මොකද්ද දුවේ පුතේ ආරාධනා පත්‍රයක් කියලා කියන්නේ? ඔව් කියන්න බලන්න. ඔන්න බලන්නකෝ ඔයාලා කියපු උත්තරේ හරිද කියලා. යම් කිසි උත්සවයකට හෝ සුබ කටයුත්තකට පැමිණෙන ලෙස දන්වා ඒවායේ විස්තර ඇතුළත් කර තෝරාගත් පිරිසකට හෝ පුද්ගලයෙකුට දෙනු ලබන පත්‍රිකාවක්. ඔන්න මතක තියාගන්න. කිසියම් උත්සවයක් වෙන්න පුළුවන්, සුබ කටයුත්තක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට කිසියම් පුද්ගලයෙකුට හරි එහෙම නැත්නම් තෝරාගත්ත පිරිසකට හරි ආරාධනා කරලා එන්න අපිත් එක්ක එකතු වෙන්න, මේ සතුට බෙදා ගන්න, මේ අවස්ථාවට සහභාගී වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒක ලිඛිතව තමයි තියෙන්නේ, ලියලා තමයි දෙන්නේ. සමහර අවස්ථාවල අපිට දුරකථන ඇමතුම් මගින් දෙන්න ආරාධනා කරන ඒවා තියෙනවා. හැබැයි ඒක ආරාධනා පත්‍රයක් මගින් සිදු කළ යුතුයි. එහෙනම් ඔන්න ආරාධනා පත්‍ර කියන්නේ මොකක්ද කියලා මගේ පුතාට දුවට හඳුන ගන්න තව ටිකක් අපි කරුණු සාකච්ඡා කරමු. ආරාධනා පත්‍ර සකස් කිරීමට සිදුවන්නේ බලන්න පාසලේදී අපිට ආරාධනා පත්‍ර සකස් කරන්න සිදු වෙනවා. මොන වගේ අවස්ථාවලටද පාසලේදී අපි ආරාධනා පත්‍ර සකස් කරන්නේ? ඔව් අපේ පාසල් ක්‍රීඩා උත්සවය පවත්වනකොට ඒකට ආරාධනා කරන්න ආරාධිත අමුත්තෝ කැඳවනවානේ. ඒගොල්ලන්ට ආරාධනා කරන්න අපිට පාසලේදී අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි අලුත් අවුරුදු උත්සවයේදී මම පෙන්නන්නම්කෝ මගේ දුවල පුතාලට. දුවේ පුතේ මේ බලන්න ඔබට සමීප දර්ශනයක් පෙන්නනවා. මේකේ ඇරයුමයි නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල. ඔන්න මලල ක්‍රීඩා උළෙලට. එහෙනම් ඔන්න පාසල් ක්‍රීඩා උත්සවයට ආරාධනා කරපු ආරාධනා පත්‍රයක් තමයි මේ සමීප දර්ශනයකින් ඔබට පෙනෙන්නේ. ඊළඟට බලන්න සූර්ය මංගල්‍ය 2025. ඔන්න සූර්ය මංගල්‍යයට අලුත් අවුරුදු උත්සවයකට ඒත් පාසලකින් ආරාධනා කරපු ආරාධනා පත්‍රයක් තමයි ඔන්න පාසල කේන්ද්‍ර කරගෙන, පාසල ප්‍රධාන කරගෙන පාසලේ පවත්වන අවුරුදු උත්සවයකට ආරාධනා කරලා සකසන ලද ආරාධනා පත්‍රයක්. තවත් දෙයක් බලන්නකෝ. මේත් පාසලක පවත්වලා තිනවා සදහම් සිසිල පොසොන් කලාපය. ඔන්න පොසොන් කලාපයට පැමිණෙන ලෙස ආරාධනා කරලා ආරාධනා පත්‍රයක් සකස් කරලා තිනවා පාසලේ. එතකොට ඔන්න දැන් අපි පාසලේදී විවිධ ආකාරයෙන් ආරාධනා පත්‍ර සකස් කරන්න අපිට සිද්ධ වෙනවා. ඊළඟට බලන්නකෝ විවිධ පින්කම් වාර්ෂික පින්කම් වලටත් තියෙනවා. බලමුකෝ අපි එකින් එක. ඊට පස්සේ පාසලේ තව තියෙනවා පුතේ විවිධ ප්‍රසංග. නාට්‍ය පිළිගැනීම්, සමුගැනීම්, උපහාර විවෘත කිරීම, ඒ වගේ දේවල් වලටත් ආරාධනා පත්‍ර සකස් කරන්න ඕනි පාසලේදී. ඊට පස්සේ ප්‍රදර්ශන, දේශන, ඒ වගේ අවස්ථාවත් සකස් කරන්න ඕනි ආරාධනා පත්‍ර. විවිධ ප්‍රසංගයේ වර්ෂාවසානයේදී පවත්වනවානේ. ඒකටත් අපි ආරාධනා කරනවා කියලා කිව්වා. ඒ වගේම තමයි දුවේ පුතේ තව පාසල තුල නව ගොඩනැගිල්ලක් හදලා විවෘත කරන්න. ඒකටත් ආරාධනා පත්‍ර සකස් කරන්නට පුළුවන් වෙනවා. එහෙනම් බලන්න පාසල තුලදී ආරාධනා පත්‍ර සකස් කරන්නට සිදුවන අවස්ථා තමයි දුවේ පුතේ ඔය ඔබ දැක්කේ. අපි බලමුකෝ පාසලෙන් පරිබාහිරව නැත්තම් බැහැරව සමාජයේ තුලින් කොහොමද කියලා. මංගල උත්සවවලදී විවාහ උත්සව කියන්නේ විවාහ උත්සව වලටත් ආරාධනා පත්‍ර සකස් කරනවා. මම ඔයාලට පෙන්නන්නම්කෝ ඒ වගේ සකස් කරපු දෙක තුනක්ම. මම ඔයාලට පටන් ගන්නකොටම පෙන්නුවේ මේ එක් ලස්සනට ආකෘතියෙන් හදපු ආරාධනා
පත්‍රයක් විවාහ උත්සවයක් සඳහා සකස් කරන ලද ආරාධනා පත්‍රයක්. මේ ඉංග්‍රීසියෙන් ගහලා තියෙනවා our wedding කියලා. මේක විවිධ භාෂාවලින් ආරාධනා පත්‍ර ලියන්න පුළුවන්. ඊළඟ එකට බලන්නකෝ. මේ තවත් ලස්සන ආරාධනා පත්‍රයක් විවාහ උත්සවයකට සකසන ලද. ඒ වගේම බලන්නකෝ මේ ශ්‍රී සුබ මංගලම් කියලා තවත් ආරාධනා පත්‍රයක් තියෙනවා. ඔය විදිහට සකස් කරලා. තවත් ආරාධනා පත්‍රයක්. එතකොට දුවේ පුතේ පාසලෙන් බැහැරවත් අපිට ආරාධනා පත්‍ර සකස් කරනවා. ඒවා විවාහ උත්සව සඳහා මංගල උත්සව නැත්නම් විවාහ උත්සව කියලා කියනවා. මේ තියෙන්නේ ඔබට තවත් සමීප දර්ශනයක්. විවාහ උත්සවයකට සකස් කරන ලද. විවිධ ආගමික උත්සවවලට විවිධ ආගමික පන්සල් වෙන්න පුළුවන්, පල්ලියක් වෙන්න පුළුවන්, ඒ වගේ විවිධ ආගමික උත්සව පවත්වනවා. ඒවයිනොත් ආරාධනා පත්‍ර සකස් කරලා විශේෂ සුවිශේෂී පුද්ගලයෙකු සම්බන්ධ කර ගැනීමට ලබා දෙනවා ආරාධනා පත්‍ර. බලන්නකෝ ඒ වගේ එකක්. මෙත් පිණි වර්ෂා පොසොන් බැතිගී සරණිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය විද්‍යා විෂය සංගමයෙන් සංවිධානය කරන ලබන බැතිගී සරණිය කියලා ඔන්න ඒකටත් ආරාධනා කරලා තියෙනවා. ආගමික උත්සවයක් එතකොට. ඊළඟට බලන්න. ගෙවිදීම්. ගෙවල් වලට අලුතෙන් නිවසක් හදලා ඒකට පදිංචි වෙනකොට ගෙට ගෙවිදීමේ උත්සව වලටත් ආරාධනා කරනවා. පවුලේ උත්සව බලන්නකෝ. පවුලේ උත්සව තියෙනවා විවිධ. ඒවටත් ආරාධනා පත්‍ර සකස් කරනවා. බලන්න. සමිති සමාගම් හා සම්බන්ධ අවස්ථා. විවිධ සමිති සමාගම් වලින් පවත්වන උත්සව තියෙනවා. මේ ඒ වගේ සකසපු ආරාධනා පත්‍රයක්. හරි දුවේ පුතේ. දැන් අපි ආරාධනා පත්‍ර මොනවටද ලියන්නේ? මොන වගේ අවස්ථාවලටද කියලා සාකච්ඡා කළා. පාසලේදී විවිධ ප්‍රදර්ශන වෙන්න පුළුවන්, ක්‍රීඩා උත්සවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ ප්‍රසංගයක්, බැතිගී ප්‍රසංගයක් වෙන්න පුළුවන්. නැත්නම් ගීත විචාරාත්මක වැඩසටහනක් පවත්වලා ඒවයින් වෙන්න පුළුවන්. ඒ වගේ නොයෙක් ඒවා. පාසලෙන් පරිබාහිරවත් විවිධ අවස්ථා ගැන කතා කළ ආරාධනා පත්‍ර සකස් කළ හැකි දේවල්. ඊළඟට බලමු අපි ආරාධනා පත්‍රයක මොකක්ද අඩංගු විය යුතු මූලික කරුණු. දැන් ආරාධනා පත්‍රයක් මගේ පුතාලා දුවලා හදන්න ඕනි. හැබැයි හදනකොට මෙන්න මේ කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුමයි. බලන්නකෝ. මේ ඔයාලා මේක කියවලත් ඇති. බලන්න. අප විද්‍යාලයේ ප්‍රභාවී කලා කවය සංවිධානය කරන 5 වන ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය හා ත්‍යාග ප්‍රදානෝත්සවය 2020 සැප්තැම්බර් මාස 30 දින පෙරවරු 9ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඒ සඳහා සහභාගී වෙන ලෙස ඔබතුමාට හෝ ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කරමු. ප්‍රභාවී කලා කවය 2022 තමයි දිනය දාලා තියෙන්නේ. එතකොට ඒක ආරාධනා කරලා තියෙන්නේ. මේ විදිහට බලන්න. මොනවද අඩංගු දේවල් කියලා බලන්න. අරමුණ. මොකද්ද මේ පුතේ අරමුණ? 5 වන ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය හා ත්‍යාග ප්‍රදානෝත්සවය තමයි අරමුණ. ඒ අරමුණෙන් තමයි මේ උත්සවය පවත්වන්නේ. එතකොට එහෙනම් මොන අරමුණ දාලා තිනවා? මොකද්ද හේතුව කියන එක. ඊළඟට බලන්න මේ කරුණෙන් මොකක්ද වෙන්නේ? 20 සැප්තැම්බර් මාස 30 දින කියලා තියෙනවා.
ඒ කියන්නේ ඔන්න දැන් ඔයාලා දන්නවා එහෙනම් අඩංගු විය යුතු කරුණක්. බලන්න. දිනය ආරාධනා කරන දිනේ කවද? ආරාධනා කරන්න උත්සවය පවත්වන දිනේ. ආරාධනා කරන දිනේ නෙමෙයි උත්සවය පවත්වන්නේ කවදද කියන දිනේ. 2020 සැප්තැම්බර් මාස 30 දින තමයි පවත්වන්න උත්සාහ. ඊළඟ එක බලන්න. මේකත් ඔබ දන්නවා. ඕ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. ආරාධනා පත්‍රයකට ඇතුළත් විය යුතු කරුණක් තමයි දුවේ පුතේ වේලාව. පෙරවරු 9ට උත්සවය පටන් ගන්නවා. එහෙනම් ආරාධිතයන් පෙරවරු 9 වෙනකොට උත්සව ශාලාවට නැත්නම් උත්සවය පවත්වන ස්ථානයට ඇවිත් ඉන්න ඕනි. ඊළඟට බලන්න. විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී කියන කොටසට තමයි ඊළඟ ඊතලය යොමු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඕ පවත්වනු ලබන ස්ථානයක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ආරාධනා පත්‍රයක. ඊළඟ එක බලන්න. ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ අන්න ප්‍රධාන ආරාධිතය කවුද කියලා. ප්‍රධාන ආරාධිතය කවුද කියලත් සඳහන් වෙන්න ඕනි. සමහර අවස්ථාවල සමහර ඒවායි ප්‍රධාන ආරාධිතයෙක් නැතුවත් ඉදිරිපත් කරනවා. හැබැයි ආරාධනා පත්‍රයක එහෙම ප්‍රධාන ආරාධිතයෙක්ගේ මූලිකත්වයෙන් සිදු වෙනවා නම් ඒකත් ඇතුළත් කළ යුතුයි. ඊළඟට බලන්න. ආරාධනා කරන්නේ කවුරුන්ද කියලා. කවුරුද කියලා. විද්‍යාලයේ කවුද? ප්‍රභාවී කලාකවය මගින් තමයි ආරාධනා කරන්නේ. මොකද්ද? ප්‍රභාවී කලාකවය විසින් තමයි ආරාධනා කරන්නේ. ඊළඟට එහෙනම් බලන්න ඊළඟට කොහේ ඉඳන්ද ආරාධනා කරන්න කියලා. කොහේ සිටද? එතකොට විද්‍යාලයේ ඉඳන් තමයි ආරාධනය සිදු කරන්නේ. ඔන්න ඔය කරුණු ටික ආරාධනා පත්‍රයක අඩංගු විය යුතු ප්‍රධාන කරුණු ටික තමයි මගේ දුවේ පුතේ. බලන්න අරමුණ, දිනය, වේලාව, ස්ථානය, ප්‍රධාන ආරාධිතය, ආරාධනා කරන්නේ කවුරුන්ද? එතකොට ආරාධනා කරන්නේ කාටද කියලත් ඇතුළත් වෙන්න ඕනි. මේ කාටද ආරාධනා කරන්න කියලා. ඔබතුමාට තුමියට මෙතෙන්ට අපිට නමක් යොදා ගන්නට හැකියාව තියෙනවා. ඊළඟට ආරාධනා කරන දිනය. ආරාධනා කරන දිනයත් වැදගත් වෙනවා කවදද මේ ආරාධනය සිදු කරන්න කියලා. ඊළඟ එක බලන්නකෝ. ආරාධනා පත්‍ර සැකසීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු ටිකක් තියෙනවා. මේ ටිකත් බලමුකෝ අපි. දුවේ පුතේ අක්ෂර වින්‍යාසයේ නියද අපි ලියනකොට අකුරු නිවැරදිව ලියන්න ඕනේ. අක්ෂර වරද්දන්නේ නැතුව. පැහැදිලි අත් අකුරු අපි අතින් ලියනවා නම් පැහැදිලි අත් අකුරු වලින් ලියන්න ඕනි. කියව ගන්න පුළුවන් පැහැදිලි අත් අකුරින්. පිළිවෙල ක්‍රමානුකූල බව හා පිරිසිදු බව. අපි අතින් සකස් කරන ආරාධනා පත්‍රය පිරිසිදු වෙන්න ඕන. පිළිවෙලට තියෙන්න ඕන. ඒක ක්‍රමානුකූලව සුදුසු නිමාවකින් යුතුව ලස්සනට අලංකාරව තියෙන්න ඕනි. සංක්ෂිප්ත බව. දැන් දුවේ පුතේ මේ ආරාධනා පත්‍රය අපි කෙටියෙන් තමයි ලියන්න ඕනි. දිගට ලිව්වොත් කියවන කෙනාට ආසයිත් වෙනවද කියවන්න? නෑ. සමහර විට මුල කියවපු එක අගට යනකොට අමතක වෙන්නත් දිගට ලියන්න පුළුවන්. එහෙම බෑ. මේක සංක්ෂිප්ත වෙන්න ඕන. කෙටි වෙන්න ඕන. කෙටි කළා අත්‍යවශ්‍ය කරුණු ටික අර සර් කතා කරපු අඩංගු විය යුතු කරුණු පමණක් ඇතුළත් කළා මේක හදන්න ඕනි. සිත් ගන්නාසුළු නිමාව අලංකාර වෙන්න ඕනි. ලස්සන වෙන්න ඕනි ඒක. හොඳ නිමාවකින් යුතු වෙන්න ඕනි. නිර්මාණශීලී බව. ඒක නිර්මාණශීලී වෙන්න ඕනි. ආරාධනා පත්‍රය සකස් කරනකොට දැන් දුවේ පුතේ ඔබ මේ වෙන විට සමහර විට ඔබගේ පාසලේ ඔබ ආරාධනා පත්‍රයක් සකස් කරලා ඇති. සකස් කරන්න නැත්නම් ඉදිරි පාඩමකදී සකස් කරાવી. එතකොට ඔබ ඔන්න ඔය කරුණු කෙරෙහි දුවේ පුතේ අවධානය යොමු කරන්න. එතකොට ඔයාගේ ආරාධනා පත්‍රයේ පන්තියේ ලස්සනම ආරාධනා පත්‍රය වෙන්න පුළුවන්.